Hey guys, අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ ඉදුණු කෙසෙල් වලින් අපිට ගෙදරදිම හදාගන්න පුළුවන් රසම රස මෆින් එකක් හදන විදිය. ඒකට අපිට ඕන කරන්නේ හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි ග්‍රෑම් 200කුයි, පිටි ග්‍රෑම් 120යි, බිත්තර එකකුයි, බේකින් පවුඩර් ග්‍රෑම් 5යි, බේකින් සෝඩා ග්‍රෑම් 3යි, කිරි ග්‍රෑම් 30යි, මෙල්ට් කරගත්ත බටර් ග්‍රෑම් 60කුයි, සීනි ග්‍රෑම් 80කුයි, වැනිලායි විතරයි. මෆින් කප්සුත් ඕන මේක හදාගන්න. එන්නකෝ කියලා දෙන්න මේ රසම රස මෆින් එක ඔයගලන්ට හදන විදිහ. මුලින්ම කෙසෙල් ගෙඩි ටික අරගෙන ගැහැරුප්පුවක් අරන් මේ විදියට හොඳට පොඩි කරගන්න ඕනේ. ලොකු කෑලි හිටින්න පොඩි කරගන්න එපා. හොඳට පේස්ට් එකක් වෙනකම් මේක පොඩි කරගන්න තරමට අපේ මෆින් එක රහ වැඩි වෙනවා. මෙන්න මේ ගානට හොඳට පොඩි කරගත්තට පස්සේ ඒකට අපි කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මෙල්ට් කරගත්ත බටර් ටිකත් මේකටම එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තරයි දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මේක මික්ස් වුණාට පස්සේ අපි දාන්න ඕනේ සීනි ටිකත් මෙන්න මේ මිශ්‍රණයටම තමයි. තුඹුරු සීනි තමයි මම නම් ගත්තේ. ඕගොල්ලන්ට සුදු සීනි වුණත් මේ වැඩේට ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සීනි ටිකක් දාලා හොඳට ආයෙ මික්ස් කරගන්න ඕනේ. ඉදිලා වැඩි කෙහෙල් මීට පස්සේ ගෙදරදී විසික් කරන්න එහෙම එපා. මෙන්න මේ වැඩේ කරලා බලන්න අනිවාර්යෙන්. ගෙදර හැමෝම ආසාවෙන් රස බලයි මේ වගේ රස මෆින් එකක. ඔන්න සීනි ටිකක් දාලා මෙන්න මේ විදියට හොඳට මික්ස් කරගන්න. මේකට බීට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වැනිලා ටිකත් මේකටම මම දාගත්තා. වැනිලා ටිකත් හොඳට මේ විදියට මිශ්‍ර කරගන්න ඕනේ. ඔන්න දැන් අපේ කෙසෙල් මිශ්‍රණය අපේ හරි. දැන් ඊළඟට තියෙන්නේ පිටි මිශ්‍රණය හදාගන්න තමයි. ඒකට අපිට කරන්න තියෙන්නේ පිටි ටික භාජනයකට දාලා ඒකට බේකින් පවුඩර්යි බේකින් සෝඩායි ටික එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. බේකින් පවුඩර් ටික හොඳට මිශ්‍ර වෙන්නම අනිවාර්යෙන් ඕනේ. දැන් ඉතින් තියෙන්නේ මෙන්න මේ පිටි මිශ්‍රණයට අපේ කෙසෙල් මිශ්‍රණය පොඩ දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න තමයි. ඊට පස්සේ ඉතින් අපේ බැටර් එක හදලා ඉවරයි. බලන්න කොච්චර ලේසියෙන් අපිට මේක ගෙදරදී හදාගන්න පුළුවන්ද කියලා. ඕනම ගෙදරක පාන් පිටි තියෙනවා. ඉදුණු කෙසෙල් ගෙඩි දෙකකුත් ගන්න බැරි නැහැනේ. ඉතින් සීනිත් ගෙදර තියෙනවනේ. මේ විදියට ලේසියෙන්ම මෆින් අපිට ගෙදරදී හදාගන්න පුළුවන්. කඩෙන් ගන්න ඕනෙත් නෑ. මේවා කඩවල වලත් ගන්න තියෙනවා. මෙච්චර ලේසියෙන් පිරිසිදු අපිට ගෙදරදී හදන්න පුළුවන්කම තියෙද්දී බොරුවට කඩෙන් ගන්න ඕනේ නෑනේ. ඔන්න දැන් මෆින් කප්ස් ටික මම මෆින් ට්‍රේ එකට ඇරේන්ජ් කරලා අර බැටර් එක මේ මෆින් කප් වලට දාගන්නවා. මේක උඩට මෙන්න පිරෙන්න දාන්න එපා. එතකොට බේක් වෙද්දි මේක උතුරන්න බලනවා. මැද හරියට වෙනකන් තමයි අපි මේකේ මේ මිශ්‍රණය දාගන්න ඕනේ. මෙන්න මේ මන් දාගන්න විදිහට. මේ ඔක්කොම දාලිවරුණාට පස්සේ මං අන්තිමටම තව පොඩි වැඩක් කරනවා. සීනි චුට්ටක් උඩින් දාගන්නවා. ඇයි දන්නවද මං ඒ දාගත්තේ ලස්සන පාටක් එන්න. ඔන්න දැන් අපේ මෆින්ස් ටික හරි ළමයි. දැන් ඉතින් තියෙන්නේ මේ රසම රස මෆින් එකේ රස බලන්න. බයි බයි.